තියෙන්නේ වායු පාඩමේ අපේ 37 වෙනි MCQ එක. 37 වෙනි MCQ එක ගත්තාම ඒක ප්‍රශ්න කාර්යයක් පේනවා දැන්. ඒකේ තියෙන කතාව තමයි මුලින්ම වායු පද්ධතියක් තියෙනවා. ඒකේ හයිඩ්‍රජන් සහ හීලියම් කියන දෙන්නා ඉන්නවා. හයිඩ්‍රජන්ගේ ග්‍රෑම් 4යි තියෙන්නේ. හීලියම්ගේ තියෙන ග්‍රෑම් ගන්න අපි දන්නේ. මොකද උත්සාහයක් කරනකොට එහෙම මෙන්න භාජනයක් තියෙනවා. මේ භාජනය තුළේ හයිඩ්‍රජන් ඉන්නවා හීලියම් තියෙනවා. හයිඩ්‍රජන් වායුවක් තියෙනවා හීලියම් වායුවක් තියෙනවා. හැබැයි හයිඩ්‍රජන් ස්කන්ධය අපි දන්නවා ග්‍රෑම් 4යි කියලා. හීලියම් ස්කන්ධය අපි දන්නේ නැහැ. මම ඒක හිතන්න එම්පියර්. ඒතකොට හීලියම් ගන්න ග්‍රෑම් m ගන්න තියෙනවා. මම මෙයා දන්නේ හින්දා මෙයාගේ මවුල ගන්න හොයන්න පුළුවන් මට. ස්කන්ධෙ බෙදී මවුල ස්කන්ධ දැම්මොත් 4යි ග්‍රෑම් දන්නවනේ. හයිඩ්‍රජන් ගියාගේ 2යි ග්‍රෑම් මවුලෙට. එතකොට මෙයාගේ හොයා ගන්නකොට එයාගේ මවුල ගන්න හොයන්නේ ස්කන්ධය බෙදන්න ඕන. එයාගේ මවුල ස්කන්ධ හීලියම් 4යි ග්‍රෑම් මවුලෙට. එතන මෙතනින් උත්තරයක් එනවා මට 2ක් මවුල තියෙනවා කියලා. මෙතනින් උත්තරයක් එනවා මට n බෙදීම 4ක් මවුල තියෙනවා. එහෙනම් පද්ධතියේ මුළු මවුල ගන්න කියන්නේ මේ දෙන්න එකතුවනේ. ඒක මම ලියන්නම් 2 ධන m බෙදීම 4යි. මේ තමයි පද්ධතියේ මුළු මවුල ගන්න. ඊට පස්සේ උෂ්ණත්වයේ 273යි සෙල්සියස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ 273 තව 273ක් එකතු වෙන්න ඕනේ. එතකොට 6යි රාත්‍රී 4යි ඉතිරි 1යි 500. කෙල්වින් මෙච්චරක් නේ උෂ්ණත්වය තියෙනවා. පීඩනයක් දීලා තියෙනවා. 2 වැඩි කිරීම 10/5 නිව්ටන් වර්ග මීටරයට කියලා. පරිමාවක් දීලා නැති ඉඳන් මම පරිමාව v කියලා හිතන්න පළවෙනි අවස්ථාව. දැන් අතන මවුල ගන්න දන්නා මුළු පවුල ගන්න උෂ්ණත්වය දන්නවා පීඩනය දන්නවා සහ පරිමාව දන්නවා. ඊළඟ මම දෙවෙනි පද්ධතිය ගන්නවා. දෙවෙනි පද්ධතියේ අවස්ථාව වෙලා තියෙන්නේ අර පද්ධතියමයි තියෙන ආයතනයක මොකක්ද? ඒ පද්ධතියෙන් තිබ්බට එයාගේ තියෙන කට්ටිය වෙනස් කරලා තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ තවත් හයිඩ්‍රජන් ග්‍රෑම් 5ක් එකතු කරා කියලා කියන්නේ. ඒක මුළු හයිඩ්‍රජන් ගාන දැන් 9ක් තියෙනවා. 9යි ග්‍රෑම් තමයි හයිඩ්‍රජන් තියෙන්නේ. දැන් මේ ගාන මවුල ගාන පාඩුවක් කරොත් එහෙම 9යි ග්‍රෑම් බෙදන්න ඕන අපි 2යි ග්‍රෑම් මවුලට. සිල්ලොත් එහෙම මෙතන එනවා 4.5ක් මවුල. ඊට පස්සේ හීලියම් ගාන වෙනස් කරලා නැහැ නේ. හීලියම් ගාන ඒ උත්තරෙමයි. m බෙදීම 4යි මවුල. දැන් වෙන පද්ධතිය තියෙන මවුල ගන්න 4.5 ධන m බෙදීම 4ක් මවුල. එන්න මේ මවුල ප්‍රමාණය තමයි පද්ධතිය. මෙයාගේ උෂ්ණත්වයේ පීඩනය ගැන කතාවක් කියලා තියෙනවා. සම්මත උෂ්ණත්ව පීඩනය ගෙනාවා කියලා. දැන් සම්මත උෂ්ණත්වය ගන්නේ 273යි කෙල්වින් කියලා. සම්මත පීඩනය ගන්නේ එක වැඩි කිරීම 10/5 නිව්ටන් වර්ග මීටරයට කියලා. එතකොට පරිමාව නව පරිමාව ආරම්භක පරිමාවගේ දෙගුණයක් වෙලා කියලා කියනවා. මෙතන පරිමාව වෙනවා දැන් 2යි. ඔන්න මම උත්සාහන දේවල් ලකුණු කරා. අපෙන් අහන්නේ හීලියම්ගේ ස්කන්ධය කොච්චරද කියලා. එහෙනම් මම හීලියම්ගේ ස්කන්ධය හොයාගන්න අනිත් දතරික දාලා සුළු කරන්න ලෑස්තියි. එතකොට මම පද්ධති දෙකේම දත දන්නේ හින්දා මම දැන් කරන්නේ පද්ධති දෙකට පිවිස් වරෙන් එන්නට දාන්න ලෑස්ති. පද්ධතියට මෙයාට දාමු පිවිස් වරෙන් එන්නට. පළවෙනි පද්ධතිය දැන් මෙන්න එහෙමයි. උත්තරේ මෙයාගේ දේවරා 10/5 නිව්ටන් වර්ග මීටරයට පරිමාව අපි දන්නේ නැහැ v කියලා ගන්න. මවුල ගන්න මම මේ කුඩා පුදුනාකාර දාලා සුළු කරලම ගන්නම්. කුඩා පුදුනාකාරය 4 4 ධන මෙතන උත්තරේ එතකොට m බෙදීම 4. මෙන්න මෙයාගේ මවුල ගන්න. පොදු උත්තරයක් ගත්තා. මෙයාට මම එහෙම ගන්න. කුඩා පුදුනාකාර ගන්න 4. එතකොට 18 ධන m කියලා එන්නේ මවුල ගන්න. මම ඒක ආදර්ශ ගන්න. මෙතන මවුල ගන්න එන්නේ 8 ධන m බෙදීම 4යි කියලා. r වලගේ r කියලා ගන්නවා. t වලගේ මෙතන උත්තරය අපිට ආවේ 546යි කියලා. මේක එකයි. දෙවෙනි අවස්ථාව ගත්තොත් මේ පීඩනය එක වැඩි කිරීම 10/5 ඒ වර්ග මීටරයට පරිමාව 2ක් වී
මෙතන පරිමාව 2යි v වෙනවා. ඕන එක 2යි v කියන දස්සා. මෙයා එන්නේ 18 ධන m බෙදීම 4ක් කියලා. වැඩි කිරීම r වැඩි කිරීම 273යි. මේ දෙවෙනි අවස්ථාව. පළවෙනි භාජනයේ සමීකරණ දැම්මා. දෙවෙනි භාජනයට සමීකරණ දැම්මා. දැම්මා 1යි 2යි බෙදෙනවා. එක බෙදීම දෙක ගත්තාම කැපිටල් පද මම මෙතන සුළු ගන්න. සුළු කිරීමක් කරමු අපි. මෙයාගේ සුළු කිරීමක් වෙනවා. මෙතන 1යි 10යි 5ක් කැපිලා යනවා. b පදයක් කැපිලා යනවා. මේ දෙකේ ඉලක්ක මේ දෙකේ ඉලක්ක කැපිලා යනවා. මේ පැත්තේ ඉන්නේ එක විතරයි. ඊට පස්සේ මේ පැත්තේ r පදේ කැපිලා යනවා. 273 යනවා 2යි මෙතනට. එතකොට 4 පදේ කැපිලා යනවා. එතකොට මෙහෙම වෙනවා. දැන් මම මේක ලිව්වොත් එහෙම අගයන් ටික මෙතන තියෙන එතකොට මේ පැත්තේ එක තියෙන්නේ සමානයි. මේ පැත්තේ උඩ තියෙන්නේ 8 ධන m කියලා කතාවක්. මේ පැත්තේ තියෙන්නේ 18 ධන m කියලා කතාවක්. ආස්කම කරොත් 18 ධන m සමානයි 8 ධන m කියලා එනවා. මේක මේ විදෝෂයක් තියෙන්නේ. එකක් තියෙනවා මේක තියෙන්නේ මේක තියෙන්නේ. එතකොට මේක සුළු කරපුවාම එතන පොඩි සම්ලි මේක ගන්න. එතන 16 ධන 2යි m සමානයි 18 ධන දෙකක්. මෙයා මෙහෙර ගිහලා මෙයා මෙහෙට ආවම m සමානයි දෙකක් කියලා දැන් m කියලා ගත්තා අපි එතන helium ස්කන්ධය එක්සා ස්කන්ධය helium ගාවේ දෙකයි කියලා තමයි පදදී තියෙන්නේ.